හෙලෝ සුබ දවසක්. ඉතින් අද මම මේ පොඩි මේ වීඩියෝ එකක් කරන්න කියලා හිතුවේ. මේ වීඩියෝ එක කරන්නේ අත්‍තරම ඔයගලන්ව පොඩි දැනුවත් කිරීමක් කරන්න. මම දැක්ක දෙයක්. මේක ඔයගලන් දන්නවත් ඇති. නොදන්නවත් ඇති. ඉතින් මම මේ දැනුවත් කිරීම කරන්නේ නොදන්න අයට. දැන් ඔයගලන් දන්නවා රටේ පෙට්‍රල් ප්‍රශ්නයක් තියෙනවා කියලා. රයිට් ෆියුල් ප්‍රශ්නයක් තියෙනවා දිගටම. අපි කෝට බේස් යන්නේ QR එක බේස් කරන්නේ 2022 වගේම තමයි. එන ප්‍රශ්න ගොඩක ඉන්නේ. තාම පෝලින් නැහැ. ඒ දැන් ටික ටික පෝලිනුත් වෙන තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ ASCII මට මේ ඉන්ෆර්මේෂන් එක දෙන්න ඕනකම තිබ්බා. ඕගලන් දැක්කලා තියෙනවද? ඕගලන්ගේ ඩෙබිට් කාඩ් එකකින් ඕගලන් පෙට්‍රල් ගැහුවොත් ඔයාලට ෆියුල් සර්චාර්ජ් එකක් වදිනවා 10%ක. ඕගලන්ගේ account එකෙන් තව 10%ක් ඔටෝ කැපෙනවා. මම උදාහරණයක් වශයෙන් කිව්වොත් 5000ක විතර පෙට්‍රල් හරි ඩීසල් හරි ගැහුවොත් රුපියල් 500ක් සර්චාර්ජ් එකක් හැටියට ෆියුල් සර්චාර්ජ් එකක් හැටියට වගේ account එකෙන් කැපෙනවා. මේක ඔයගලන් දැනුවත් වෙලා ඉන්න. මොකද ඔයගලන් සමහරට දන්නේ නැහැනේ ඔයගලන්ගේ account වලින් සල්ලි යන්නේ කොහොමද කියලා. අපි බලන්නේ නැහැනේ ලීසි. ඒත් අපි ඒක බලන්න ඕනේ. හැබැයි මේක නීති විරෝධී දෙයක් නෙවෙයි. මම මේක පොඩ්ඩක් චෙක් කරලා බැලුවා. මේක ඇත්තටම අලුතෙන් ආපු නීතියකුත් නෙවෙයි. මේක ඉස්සරින්දම්ම වෙච්ච දෙයක්. එහෙම තමා මට ආරංචි මාර්ග වලින් ලැබුණේ. මට ඒක තාම හරියටම කන්ෆර්ම් කරන්න බෑ. හැබැයි ඒක වදිනවා. ඒක වගේ account එකෙන් කැපෙනවා. එහෙනම් පොඩ්ඩක් ඒක බලන්න. කාගෙන් හරි ඔයා දන්නේ කෙනෙක් ඉන්නවනේ ඒගොල්ලෝ අහලා බලන්න. බැංකුවකින් ඔයාගේ අදාළ බැංකුවෙන් ඔක චෙක් කරලා බලන්න. අනිත් එක තමයි විශේෂ දේ මම දැක්කේ මේක ක්‍රෙඩිට් කාඩ් එකට වදින්නේ නැහැ. මේක ඩෙබිට් කාඩ් එකට විතරයි වදින්නේ. ඕගන් කාට හරි මේක ක්‍රෙඩිට් කාඩ් එකටත් වෙලා තියෙනවා නම් පොඩ්ඩක් බලලා ෂෙයා කරන්න කමෙන්ට් එකක් දාලා. මොකද මම බැලුවා ක්‍රෙඩිට් කාඩ් එකකින් ඕක වෙලා නැහැ. මේ මට වෙච්ච දෙයක් තියෙනවා තමයි මම මේ ඔයගලන්ට කියන්නේ. චෙක් කරලා බලන්න 10%ක් කැපෙනවා. ඉතින් ඕගලන් පෙට්‍රල් ගහද්දි පොඩ්ඩක් බලලා රෙගියුලර් ගහන්න නැතුව හැම වෙලාවෙම ගහන්න නැතුව සතියට එකපාරක් ගහන්න පුළුවන් විදිහට ගමන මැනේජ් කරලා. දැන් මේ දවස්වල ඔක්කොටම අමාරුනේ. රයිට්. දැන් මම දැන් ඉන්නේ පව කට්ටේක. රයිට්. ඉතින් අපිට ඔය ASCII ඔය හැමදේම වෙනවා. මේ ASCII අපි අරපතිමැස්ම මුදල් කල්පනාකරන විදිය ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ. ගෙන්දා පෙට්‍රල් ඩීසල් ගහද්දී ඉන්ධන ගහද්දී පොඩ්ඩක් මේ ගැනත් අවධානයෙන් ඉඳලා ඔයගලන්ගේ ඉන්ධන වාහන වලට ගහ ගන්න. හරි. සුබ දවසක්. හොඳ මේ මම හිතනවා මේ ඉන්ෆර්මේෂන් එක ඔයගලන්ට හොඳ පාඩමක් හරි හොඳ දැනුමක් ලැබෙන්න ඇති කියලා. මොකද මේක ඔයගලන් නොදන්න දෙයක් හින්දා ගොඩක් අය. හින්දා මේක බලන්න, චෙක් කරලා බලන්න, ෂෙයා කරන්න දන්නේ නැති අයත් එක්ක බලලා අර ප්‍රීමියම් වෙන ඉන්ධන පරිහරණය කරන්න. හරි. බොහොම ස්තුතියි. ජය වේවා.